මේ මත්කුඩු අහුවීම සහ පාතාලයේ මැඩලීම කියන කාරණය එදා ඉඳන්ම මේ රටේ සිදුවෙමින් තිබිච්ච දෙයක්. අපිට මතකයි 2015 වෙනකොට ඊටාම සාර්ථක ආකාරයෙන් මැඩලගෙන ගිය පාතාලය 2015 ඉඳන් 2019 දක්වා තිබිච්ච රජයේ යටතේ යම්කිසි නැගිටීමකට ලක් වුණා. එසේ නැගිටීමකට ලක් වෙලා නැවත 2019 ආපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඉන්පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කාලේ නැවත මේ පාතාලය සහ මත්කුඩු මර්ධනයට ලක් වුණා. මේ මත්කුඩු කියන එකයි පාතාලය කියන එකයි මේ අද තියෙන තරම් දැඩි ප්‍රශ්නයකට සමාජ ව්‍යසනයක් බවට ඒ කාලේ පත් වෙලා තිබුණේ නැහැ. ඒකට තියෙන හොඳම සාක්ෂිය තමයි ජනාධිපතිතුමාගේ ඔය කියන මේ දේශපාලන රැස්වීම් වල ජනාධිපතිවරණයට කලින් තිබිච්ච රැස්වීම් වල කවදාවත් මේ පාතාලය මැඩීම සහ මත්කුඩු මර්ධනය කියන කාරණේ සම්බන්ධයෙන් ලොකු බරක් දීලා කතා කරේ නැහැ. ඔබතුමා කතා කරේ වෙනත් ප්‍රශ්න සම්බන්ධයෙන්. නමුත් අපි දැක්ක ඔබතුමාගේ රජය පිහිටෝලා ඒ දීපු පොරොන්දු එකක්වත් ඉෂ්ට කරේ නැහැ. අපි දැක්ක සෞඛ්‍ය අධ්‍යාපනයේ බදු බර අඩු කරනවා කිව්වා. එහෙම කරේ නැහැ. ජනතාවගේ බදු බර අඩු කරනවා කිව්වා. ඒක කරෙත් නැහැ. ඒ වගේම තෙල් මිල අඩු කරනවා කිව්වා කරේ නැහැ. විදුලි බිල අඩු කරනවා කිව්වා කරේ නැහැ. මේ කියපු කිසිම දෙයක් කරේ නැහැ. ගොවියන්ට සහන දෙනවා කිව්වා කරේ නැහැ. හැබැයි හාල් පිටරටින් ගෙන්නන්නේ නැහැ කිව්වා ඒක කරෙත් නැහැ. ඒ කිසි පොරොන්දුවක් ඉෂ්ට නොකරපු ඔබතුමා අපි ඒව පැත්තකින් තියමු. අඩුතරමේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට ඉන්න ප්‍රමාණය ගන්නෙ නැහැ කියලා කිව්වා. ඒ වගේම ජනාධිපතිවරයාගේ වියදම කපා හරිනවා කිව්වා. ඒ දෙකවත් කරන්නේ නැහැ. ඒක ඔබතුමාට තනියෙන් කරන්න පුළුවන් දෙකවත් කරේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් යටතේ මං හිතන්නේ අනුර කුමාර ජනාධිපතිතුමාට දැන් අවශ්‍ය වෙලා තියෙනවා මේ රටේ අලුත් ප්‍රශ්නයක් නිර්මාණය කළා තමුන් නිර්මාණය කරපු ප්‍රශ්නය විසඳලා තමන්ම වීරයා වීමට කියන කාරණේ තමයි අපිට පෙනී යන්නේ. ඒක තමයි අපි දන්නවා කන්ටේනර් 323ක් හොර රහසේ රතු ලේබල් කන්ටේනර් එළියට යවුවා. ඒ කන්ටේනර් ගියේ කාටද? ඒ කන්ටේනර් වල තිබුණේ මොනවද කියලා අදටත් කවුරුත් දන්නේ නැහැ. ඒ 323ට අමතරව අපිට දැන් වෙනකොට තොරතුරු ලැබිලා තියෙනවා. ඊට අමතරව තවත් කන්ටේනර් එළියට යවලා තියෙනවා. ඒ කියන්නේ මත්ද්‍රව්‍ය තියෙන බවට ආරංචි ලැබිලා ඒ සම්බන්ධයෙන් සාක්ෂි සාධක ලැබිච්ච කන්ටේනර් පවා එළියට යවලා තියෙනවා. මේ රටේ මහා කුඩු ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් රට ඇතුළට යන්න ඇරලා රටේ නොතිබුණු මත්ද්‍රව්‍ය ව්‍යසනයක් රටේ ඇති කරලාද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. ඒ වගේම මේ දවසට වෙඩිල්ලක් ගානේ පත් වෙන තත්වයක් මීට කලින් කිසි ආණ්ඩුවක් යටතේ තිබුණේ නැහැ. ඒ පාතාලයත් නිර්මාණය වුණේ ඔබතුමාගේ මේ ආණ්ඩුව යටතේ. එතකොට ඔබතුමාගේ ආණ්ඩුව යටතේම මහා මත්ද්‍රව්‍ය ව්‍යසනයක් ඇති කරලා මහා පාතාල ව්‍යසනයක් ඇති කළා. ඔබතුමාම දැන් ඒ මර්ධනය කරන්න යනවා කියලා වීරයෙක් වෙලා අර ජනතාවට ඔබතුමා දුන් පොරොන්දු අමතක කරලා ඒ පොරොන්දු ඉෂ්ට නොකර ඔබතුමා විසින් මවනු ලැබූ ව්‍යසනයක් ඔබතුමා විසින්ම සමනයට පත් කළා වීරයෙක් වෙන්න ජනතාව ඉදිරියේ වීරයෙක් වෙන්න හදනවා කියන කාරණය තමයි අපිට නම් පේන්නේ. මේක ඔබතුමාගේ ඔය වහල් භාවයෙන් යුතු පාක්ෂිකයින්ව රවටන්න පුළුවන් වුණාට සාමාන්‍ය රටේ ජනතාව මේ මගින් රවට්ටන්න පුළුවන් වෙයි කියලා අපි හිතන්නේ නෑ ජනාධිපතිතුමනි. මොකද මේ කුඩු මෙච්චර ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය මෙච්චර ප්‍රමාණයක් මේ රට ඇතුළට ආවේ කොහොමද කියන කාරණය මේ රජය විසින් ජනතාවට පැහැදිලි කළ යුතුයි. ඒ වගේම රතු ලේබල් කන්ටේනර් 323ක් එළියට යවන්නේ නැහැ කියලා යවන්නේ සුදුසු නැහැ කියලා ලේබල් ගහපු කන්ටේනර්
පරීක්ෂාවකින් තොරව යැවිය යුතු නැති කන්ටේනර් එළියට යවලා අද වෙනකල් ඒ කන්ටේනර් වල තිබුණේ මොනවද කාටද ගියේ කියලා ජනතාවට හෙළි කරන්නේ නැහැ ඔබතුමාලා. ඒ වගේම මේ රටේ කවදාවත් සිදු නොවිච්ච දෙයක් ඒක තමයි පාස්පෝර්ට් ගමන් බලපත්‍ර කාර්යාලයෙන් පාස්පෝර්ට් කාර්යාලයෙන් පාස්පෝර්ට් 17ක් එළියට ගියා කියලා අදාළ රාජ්‍ය නියෝජ්‍ය ඇමතිවරයාම කියනවා. නියෝජ්‍ය ඇමතිවරයා ඒ කියන කතාව ඊට පස්සේ ඒ පාස්පෝර්ට් ගියේ කාගේ අතටද කියලා අද වෙනකල් මේ රටේ ජනතාවට කියන්නේ නැහැ. මේ අනුව ඉතා පැහැදිලි මේ පාතාලය සහ මේ මත්ද්‍රව්‍ය ව්‍යසනය ඔබතුමන්ලා විසින් මේ රටේ ඇති කරලා ඔබතුමන්ලා දීපු පොරොන්දු අමතක කරලා ජනතාවට මත්ද්‍රව්‍ය ව්‍යසනයක් මවලා එය මැඩපවත්වලා රට ඉදිරියේ වීරයන් වෙන්න උත්සාහයක් දරලා මේ රට විනාශ කරන්න කටයුතු කරනවා කියන එක. ඒ වගේම තව කාරණයක් කියන්න ඕනේ. ඔබතුමන්ලා මේ රජය පොරොන්දු වුණා කාඩිනල්තුමාට පාස්කු ප්‍රහාරයේ මහමුලකරුවන් අල්ලනවා කියලා. ඒ සම්බන්ධයෙන් දිනවකවානු දුන්නා. දැන් මේ මද්‍රව්‍ය ව්‍යසනය මැඩලන වීරයෙක් බවට පත් කළා කාඩිනල්තුමාගෙත් කටවහන්න හදනවද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. කාඩිනල්තුමත් ඔබතුමන්ලාට රැවටුණා නෙමෙයි. කාඩිනල්තුමත් ඔබතුමන්ලා විශ්වාස කරා අඩුතරමේ කාඩිනල්තුමාගේ විශ්වාසය රකින්න කියන කාරණයක් මේ ආණ්ඩුවෙන් ඉල්ලා හිටිනවා. බොහොම ස්තුතියි.